සියලුම දෙනාව සාදරයෙන් පිළිගන්නවා අප්ටෙක්ස්වන් YouTube channel එකට. ඉතින් ඔයා thumbnail එක බලලා වෙනවන වීඩියෝ එක බලන්නේ. ඉතින් ඔයාට පුළුවන් මේ වෙබ්සයිට් එක හරහා ගොඩක් දේවල් කරගන්න. ඉතින් වීඩියෝ එකක් එඩිට් කරගන්නේ කොහොමද? ඔඩියෝ එකක් එඩිට් කරගන්නේ කොහොමද? PDF එකක් කන්වර්ට් කරගන්නේ කොහොමද? ඒ වගේම ඔඩියෝ කන්වර්ට්, වීඩියෝ කන්වර්ට්, ඉමේජ් කන්වර්ට්, ડોකියුමන්ට් කන්වර්ට්, ෆොන්ට් කන්වර්ට්, අචීව් කන්වර්ට්, ඊබුක් කන්වර්ට්, අචීව් එක්ස්ට්‍රැක්ට් ආදී වශයෙන් ඔප්ෂන් ගණනාවකින් අපි වැඩ ගන්න කොහොමද කියලා ඔයාට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් subscribe කරලා සහයෝගය ලබා දෙන්න කියලා මතක් කරනවා. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් වීඩියෝ එක දීර්ඝ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කෙටි වීඩියෝ එකක්. ඒ හින්දා මුලින් ඉඳන් අගට ස්කිප් කරන්න තු බලන්න නැත්නම් ඔයාට මොකක් හරි මිස් වුණොත් ඔයාට මේක කරගන්න නොහැකි වෙන්න පුළුවන්. කමෙන්ට් එකක් දාන්න කියලා මතක් කරනවා. කැමති නම් මොන හරි අඩපාඩුවක් තියෙනවා ඒකත් කමෙන්ට් එකක් විදිහට දාන්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් වීඩියෝ එක බලමු. හරි මේ තියෙන්නේ වෙබ්සයිට් එක 123 apps කියන වෙබ්සයිට් එක. ඉතින් මේකේදී ඔයාට කරගන්න පුළුවන් දේවල් ගොඩයි. ඉතින් අපි බලමු මොනවද කියලා. ඉතින් ඔයාට පුළුවන් වීඩියෝ කන්වර්ට් කරගන්න, ඔඩියෝ කන්වර්ට් කරගන්න, ඒ වගේම PDF කන්වර්ට් කරගන්න, ෆයිල් එක්ස්ට්‍රැක්ට් කරන්න, ෆයිල් කන්වර්ට් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ස්ක්‍රීන් එකේ වීඩියෝ එඩිටර්, ස්ක්‍රීන් රෙකෝඩර්, ටෙක්ස්ට් ටු ස්පීච්, මර්ජ් වීඩියෝස් ආදී වශයෙන් සබ් කැටගරීස් ගණනාවක්. ඉතින් දැන් ටෙක්ස්ට් ටු ස්පීච් කියන්නේ ඔයා ටෙක්ස්ට් එකක් ටයිප් කරලා ඒක ස්පීච් එකක් බවට පරිවර්තනය කරගන්න පුළුවන් කියන එක. ස්ක්‍රීන් රෙකෝඩර් කියන එක දන්නවනේ. එතකොට ෆ්ලිප් වීඩියෝ කියන්නේ ඔයාගේ වීඩියෝ එකේ පැති මාරු කරලා, ඒ කියන්නේ දකුණු පස වම් පස මාරු කරලා හදා ගන්නත් පුළුවන්. එතකොට රීසයිස් කරන්න පුළුවන් වීඩියෝ එක. ඒ වගේම වීඩියෝස් එකතු කරන්න පුළුවන්. වීඩියෝස් කට් කරලා අයින් කරලා දාන්න පුළුවන්. ඒ වගේම අලුතෙන් වීඩියෝ ඇඩ් කරගන්න පුළුවන්, ඉමේජ් ඇඩ් කරගන්න පුළුවන්. ඒ වගේම change video speed, වීඩියෝ එකේ ස්පීඩ් එක වෙනස් කරගන්නත් පුළුවන්. ඒ වගේම වොලියුම් එක වෙනස් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ audio tool එකට ගියොත් audio tool එකේදී තියෙනවා trim audio, equalizer, change volume, reverse audio ආදී වශයෙන්. ඉතින් ඔයාට ඕඩියෝ එක කට් කරගන්න පුළුවන්. ඔයා සින්දුවක් එඩිට් කරනවා වෙන්න පුළුවන්, නැත්නම් වෙනත් වීඩියෝ එකක ඕඩියෝ එකක් එඩිට් කරනවා වෙන්න පුළුවන්. එතකොට ඔයාට පුළුවන් ඒකේ ඉක්වලයිසර් කියලා තියෙනවා. ඒ සෙටින්ග්ස් වෙනස් කරගන්න පුළුවන්. ස්පීඩ් එක ආදී වශයෙන් හැම දෙයක්ම වෙනස් කරලා හදාගන්න පුළුවන් Tamanට අවශ්‍ය විදිහට. ඒ වගේම ෆයිල් කන්වර්ටර් ගියොත් ෆොන්ට් කන්වර්ටර්, එතකොට ඔයාට පුළුවන් PDF කන්වර්ටර් ආදී වශයෙන් කන්වර්ටර්ස් ගණනාවක් තියෙනවා. බලමු මොනවද මේ වලින් කරගන්න පුළුවන් කියලා. ඉතින් වීඩියෝ එඩිටර් කියන ඔප්ෂන් එකේදී ඔයාට ලැබෙනවා මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක්. ඉතින් ඔයා ප්‍රීමියම් වර්ෂන් එක පාවිච්චි කරන්න ඕනේ. ඔයාට නොමිලේම මේ දේවල් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් වීඩියෝ එඩිට් කරද්දී ඔයාට අවශ්‍ය ඔඩියෝ ෆයිල්ස් මෙතනින් නොමිලේ ගන්න. එතකොට ස්ටිකර්ස්, ඒ වගේම ඔයාට පුළුවන් ටෙක්ස්ට් ටු ස්පීච් ඔප්ෂන් එක තියෙනවා. එතකොට ඔයාට පුළුවන් canvas size එක ඔයාගේ YouTube වීඩියෝ එකක් ඔයා හදනවා නම් ඒ YouTube එකේ ස්ක්‍රීන් එකේ size එකට හදා ගන්න. නැත්නම් ඔයා Instagram හෝ TikTok වේවා shorts videos upload කරනවා නම් ඔයාට මේ ස්ක්‍රීන් එක ඔයාට ඕන විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් ගොඩ දෙනෙක් software use කරලා පාවිච්චි කරලා apps use කරලා පාවිච්චි කරලා ඔයාලා මේ වීඩියෝ හදනකොට ප්‍රශ්න වලට මුහුණ පානවා. මොකද ඔයාලට සමහර වෙලාවට කැපැසිටි මදි වෙනවා ෆෝන් එකේ, ඒ වගේ ප්‍රශ්න වලට. එතකොට ස්ලෝ වෙනවා. ඒ ප්‍රශ්න මුකුත් නැහැ මේ වෙබ්සයිට් එකේ තුලින්. ඔයා හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙනවා නම් ඔයාට ඉක්මනට වීඩියෝ එක හදලා එක්ස්ට්‍රැක්ට් කරලා ඩවුන්ලෝඩ් කරලා අප්ලෝඩ් කරගන්න පුළුවන් ඔයාගේ channel එකේ උනත්.
ඔව් ඔයා මේ වීඩියෝ එක අවසානයට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එකට කැමති නම් ඔයා ලයික් කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වෙබ්සයිට් එකේ මම මේ දක්වා පැහැදිලි කරපු කරුණු වලට අමතරව ෆොන්ට් කන්වර්ට් කියන ඔප්ෂන් එක තියෙනවා. ඒ වගේම ඩොකියුමන්ට් කන්වර්ට්, achieve convert, ebook convert, achieve extract සහ image convert, video convert කියන options ටික තියෙනවා. ඉතින් ඒවත් ඔයාලා කරලා බලන්න. ඉතින් මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් එකක් දාන්න, මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒවත් කමෙන්ට් එකක් විදිහට දාන්න. ඉතින් තවත් වීඩියෝ එකක් අරගෙන එනකම් ඔබ සැමට සුබ දවසක්. හැමදෙනාම සතුටින් ඉන්න.